Buongiorno, good morning. ඉතින් ඔන්න එහෙනම් අද අපේ ඉස්පාඤ්ඤ ගමනේ බාර්සිලෝනා වල දෙවෙනි දවස ආරම්භ වෙන්නයි යන්නේ. ඊයේ දවස සෑහෙන බිසි ෂෙඩියුල් එකකට ගියේ. මොකද අපි ආවේ දවල් 12ට විතර බාර්සිලෝනා වලට ආවේ. ඊට පස්සේ එතනින් එහෙම තියෙන වටපිටාවේ දේවල් ටික බලාගෙන හොටෙල් එකට ඇවිල්ලා ඊට පස්සේ ආයෙ හොටෙල් එකෙන් එළියට ඇවිදින්න ගියා රෑ. ඒ ඔක්කොම වීඩියෝ ටික තියෙනවා මගේ කලින් වීඩියෝ එකේ. ඒක බැලුවේ නැත්නම් ගිහලා බලන්න YouTube එකේ දාලා තියෙනවා. ඉතින් අද මේ අපේ බාර්සිලෝනා ඉස්පාඤ්ඤේ දෙවෙනි දවස අපි පටන් ගන්න යන්නේ මේ විදියට. එතකොට අදත් අපි යනවා. අපි ගියාට අපි ගොඩක් බාර්සිලෝනා සිටි එක ඇතුළට ගියේ නෑ. අර වටපිටාවේ තියෙන ටික විතරක් බැලුවා. අද ඇතුළට යන්න තියෙනවා ලොකු මෙහි තියෙනවා 1800 ගණන් වල ඉදි වෙන්න පටන් ගත්ත වැඩ පටන් ගත්තු තාමත් අදටත් ඉදි වෙමින් පවතින බිල්ඩින් එකක්. ඒක ඇවිල්ලා මේ වෙනකොට රෝමානි කතෝලික පල්ලිය. ඒ වගේ තව තියෙනවා ලෝක ප්‍රසිද්ධ කැම්ප් නව් එක. බාර්සිලෝනා ෆුට්බෝල් ටීම් එකේ මියුසියම් එක බලන්නත් අයිඩියා එකක් තියෙනවා. ඔය වගේ වැඩ ගොඩක් තියෙනවා. අපි යමු ඉස්සරහට ගිහලා බලමු අද දවස කොහොමද වෙන්නේ කියලා. දැන් අපි ආවා උදේ අපේ හොටෙල් එකෙන් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න කියලා ආවා. බලමු කියලා අපේ අද උදේ ආහාර වේලට හොටෙල් එකෙන් මොනවද දීලා තියෙන්නේ කියලා. අපේ කට්ටිය බෙදා ගන්න ගමන් ඉන්නේ. අපි ඔබ නම් බලන්න. මේක මේ විදිහට තමයි තියෙන්නේ. සලාඩ් එකක් තියෙනවා. මේ කෑම රාමුව මේ විදිහට නම. දැන් තියෙනවා යෝගට් සලාමි වර්ග කේක් වර්ග බ්‍රෙක්ෆාස්ට් එකට බෙදාගත්ත ටික පෙන්නන්නද බුෆේ එකෙන්ම ඔන්න බලන්න. තදිනාපා ඩෙසර්ට් ඔරෙන්ජ් ජූස් එකක් තියෙනවා. good morning කැනේ. good morning. ඉතින් ඔන්න ඔය විදියට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි අපි දැන් යන්නේ. එහෙනම් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ගිහලා හම්බෙමු. හෙලෝ. අපි යන්නේ. අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා දැන් කට්ටිය ඔක්කොම ලෑස්ති වුණා. බාර්සිලෝනා සිටි එක පැත්තට යන්න කියලා යන්නේ. අපි ඔහොම ඉස්සරහට යමු ගිහලා බලමු බාර්සිලෝනා සිටි එක මොන වගේද කියලා. බලමු. අපි ආව හොටෙල් එකෙන් එළියට. අපි දැන් යනවා බාර්සිලෝනා සිටි එක බලන්න. යන අතරතුර හම්බෙමු හොටෙල් එකෙන් එළියට වැස්ස ගමන්ම සුපිරි වණ්ඩියක් තියෙනවා. ඔයාලට පෙන්නන්නද මොන වගේද කියලා වණ්ඩිය. මොකක්ද කියලා බලන්න මේ වණ්ඩිය. කොහමද බාන්නේ? රිම් එකේ සයිස් එක කොහමද? ඉටලියන් බඩු තමයි මේවා ඉතින් ඈ. Lamborghini Urus සුපිරි වණ්ඩියක් ඈ. අපි එන මිස්සරාට යමු. මිස්සරාට යන ගමන් අතරමඟදී එකතු වෙමු. ජය. අපි ආවා පාග්ගුවයි. මේක හොයාගන්න බෑ. ඒ තරම් ලොකු පාක් එකක් හොයන්න යන්නේ කොහෙටද යන්නේ කියලා මට හිතා ගන්න බෑ. දැන් මේ තාම
එන්ට්‍රන්ස් එකේ ඉන්නේ. දැන් තමයි මේ ඇතුළට ආවේ. බලමු මේක ඇවිල්ලා බාර්සිලෝනා වල තියෙන ලස්සන පාක් එකක්. මේකේ ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. ඒ ගැන ඉතින් මම හරියට අධ්‍යයනය කරලා නැහැ. ඔය ඉතිහාසය ගැන දන්නේ නැතිනම් මම ඒ ගැන කියන්නේ නැහැ. මේකේ ඒක හදපු කෙනාගේ නම තමයි මෙහි බාර්සිලෝනා වල ස්පාඤ්ඤේ කියන්නේ ප්‍රසිද්ධ දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක් ඉන්න අන්තෝනියෝ ගවුදි කියලා. අන්න එයා හැදුවා කියලා තමයි කියන්නේ තියෙන්නේ. එයා තමයි ඒක හදලා තියෙන්නේ. මේක ඇවිල්ලා ලස්සනයි. ඒ කියන්නේ සෑහෙන කොටස් වල තියෙන ලොකු පාක් එකක්. ඒ කියන්නේ අන්තෝනියෝ ගවුදි කියන කෙනා තමයි මෙහි මේ ඉස්පාඤ්ඤේ බාර්සිලෝනාවට තියෙන හැම ගොඩනැගිල්ලක් වගේම ඓතිහාසික ගොඩනැගිලි ගොඩක් හදලා තියෙන්නේ එයා තමයි. ඉතින් අපි බලමු මේක ඇතුලේ බලමු ලස්සන තැන් තියෙනවා, ලස්සන ෆොටෝස් ගන්න තැන් තියෙනවා, ලස්සන දේවල් ගොඩක් තියෙනවා බලන්න. අපි යමු ඉස්සරහට ගිහලා බලමු. දැන් ආව විතරයි සෑහෙන ලොකු සෙනගක් ඉන්නවා. දැන් ඉතින් මේ සීසන් එක පටන් ගත්තානේ. ඒ හින්දා සෑහෙන ලොකු සෙනගක් ඉන්නවා. ඔබ ඉස්සරහට යන් අපේ කට්ටියක් ඉන්නවා රෙඩි වෙලා. කොහමද? හරිනේ ඇවිදින්න බලන්නේ ආවේ. ඇවිදිනවනේ. කට්ටිය ඇවිදින්නම බලාගෙන ඇවිල්ලා තින්නේ. බලමු කියන විදිහට ඇවිදීද කියලා. මම ඉස්සරහට යන් ටික බලමු මේකේ ලස්සන තැන් මොන වගේද කියලා. මම ඉස්සරහට යනවා බලමු. ආලා මෙතන මේ අර ෆොටෝ ලොකේෂන් එක. කට්ටිය ෆොටෝස් ගහන්නේ. එතනට ගිහලා එන්න එක බලලා ෆොටෝස් ටික ගහමු ඕනේ. එතන තියෙන ලස්සනට ෆොටෝස් ගහන්න අද ලොකේෂන්ස් ගොඩක් තියෙනවා මෙතන මේකේ. ලොකේෂන්ස් ඉතින් ගොඩක් ලස්සන දේවල් තියෙනවා. ලස්සන තැන් තියෙනවා. දැන් මේ ඇතුළු වුණා විතරයිනේ. බලමු තව ඇතුළට යන ගමන්. මෙතන ෆොටෝස් ටිකක් ගහලා ඉස්සරහට ඊළඟ තැන එන්න. view point ලස්සන. අපි යන් උඩට ගිහින් බලමු. ඔක්කොම හොඳයි. මාර රස්නයක් තියෙන්නේ. රස්නේ යව්වයි ඔක්කොමත් එක්ක උඩට නගින්න තමයි කේස් එක. ඒක ලස්සන මේ view එකක් තියෙනවා. සිටි view එකක් තියෙනවා ලස්සන එකක්. මේකට නම් පෙනෙන්නේ දන්නේ නැහැ. ඒ මොකද මම ෆෝන් එකෙන් වීඩියෝ කරලා දාන්නම් වීඩියෝ. අපි ඉන්නේ දැන් මේ සෑහෙන උඩක ඉන්නේ. මේ පාක් එකේ තව ඇවිදින්න දැන් ගොඩාක් තියෙනවා. බලමු ඉස්සරහට. අපි ආවා මේ පාක් එකේ තව view point එකකට. මාර සෙනගක් ඉන්නේ අද. සෙනග කියන්නේ දැන් ඉතින් නිවාඩු කාලේ පටන් ගත්තා කට්ටිය. රස්නේ කාලේ පටන් ගත්තා. සීසන් එක පටන් ගත්තිද්ද සෑහෙන සෙනගක් එනවා මේ. ඒ වගේම හොරුත් ඉන්නවා. පරිස්සම් වෙන්න ඕනේ. බෑග් පර්ස් පරිස්සම් කරගන්න ඕනේ. ෆෝන් උදුරන් දුවනවා ළඟට ඇවිල්ලා. පරිස්සම වෙන්න ඕනේ. ආලා ඉන්න සෙනග ෆොටෝ ගන්න. බලන්නකො මේ ටයිල් කැට වලින් කරලා තියෙන නිර්මාණ. මේ හැම වාඩි වෙන අතර තියෙන බංකුවක්ම පොඩි ටයිල් කැට අරගෙන ටයිල් කැට වලින් කරපු නිර්මාණ තියෙන හැම එකම බලන්න ලස්සන ප්‍රමාණයක්.
ඒ හැම ඩිසයින් එකක්ම අරන් තින්නේ පොඩි ටයිල් කැට කඩලා ටයිල් කැට කෑලි එකතු කරලා තමයි හැම නිර්මාණයක්ම කරලා තියෙන්නේ. මොකද අත්තේ නිමේෂි මොකද අත්තේ ලැජ්ජා ලැජ්ජලා බෑ දැන් මේවා දාඩි බලන්න ඕනේ. මේ ඔක්කොම මේ ටයිල් කැට වලින් හදපු දේවල් හදපු ඩිසයින් නිර්මාණ බලන්න කොච්චර ලස්සනද කියලා. හැමතැනම බලන්න තියෙන කැටයම් වගේ දේවල් තමයි. අර වේකා වතුර බොන. මේකෙත් කලර්ස් අරන් තියෙන්නේ ඔක්කොම ටයිල් කැටවල. ලස්සනයි ඇත්තටම මාරම ලස්සනයි. ලස්සනට මේක හදලා තියෙනවා. අපි යමු ඉස්සරහට. අපි පාක් ගුවල් එක බලලා ඉවරයි. පුලම් විදිහට මම වීඩියෝ කරා රස්නේ යව්වයි. අවුව වැඩි හින්දා මේ ෆොටෝස් ගන්නත් එච්චර ක්වොලිටි එකක් නැහැ. මම නම් කියන්නේ මේකට එනවනම් එන්න ඕන ටිකක් හවස් වරුවේ ෆොටෝස් ලස්සන. එතකොට view එකත් එක්ක මේ ගිනි දවාලේ මේ ෆොටෝස් පේන්නේ ෆොටෝස් වලට මේ බෑග්ග්‍රවුන්ඩ් එක ලස්සනට පේන්නේ නැහැ. මෙතන ඉස්සර පාක් ගුවල් එක පිටිපස්සෙන් තියෙන්නේ. අන්තෝනියෝ ගවුඩි කියන්නේ ස්පාඤ්ඤේ බාර්සිලෝනා මේ අපිට තියෙන හැම ගෘහ නිර්මාණ දෙයක්ම කරලා තියෙන එයාගේ අතින් එයා ඒ තරම්ම ප්‍රසිද්ධ කෙනෙක් ඒ වැඩවලට. අපි දැන් මෙතනින් යනවා තව වෙන තැනකට. එහෙනම් යන අතරතුර එතනදී තව වීඩියෝ අරන් එන්න. මේ vlog එක අර මගේ busy schedule එකකට යන වැඩක් නිසා දැන් අපි අද දෙවෙනි දවසේ මගේ පළවෙනි vlog එක තියෙනවා. ඊයේ දවසේ අපි ආපු දවසේ ඉඳලා තිබ්බ vlog එක තියෙනවා. ඒක බැලුවා නැත්නම් ඒකත් බලන්න. මේකත් දිගටම බලන්න. මේ වෙනකම් බලන් ඉන්න ඔයාලා ලෙසදී අපි දැන් එතනින් ඉස්සරහට යන එකක් එක්ක හම්බෙමු. එන ඉස්සරහට යන්න. කොහොම ඉස්සරහට යන ගමන් බාර්සිලෝනා ටුවර් එකේ අද අපි මුලින්ම හිටියේ පාක් ගුවල් එකේ. ඒක බලලා පාක් එක බලලා ඉවර කරලා අපි ආවා මෙහෙ තියෙනවා 1882 ඉදි කරන්න පටන් ගත්තු තවමත් ඉදි වෙමින් තාමත් වැඩ කටයුතු වෙමින් පවතින බසිලිකා සග්‍රාදා ෆැමිලියා කියලා මේකට කියන්නේ. මාරම ලස්සනයි මාරම උසක් තියෙන වගේ මේ ඉස්සරහා දිනවා. දැන් මම මෙතනට ආවා. මේකේ තාමත් අවුරුදු දැන් 100 ගාණක් වෙනවා. තාමත් මේකේ වැඩ කටයුතු සිද්ධ වෙනවා. බලන්නකෝ ඔයාලා කොහොමද මේකේ උස? මාරම ලස්සනයි. ගෑස් දෙකෙන්ම බලන්න ඕන දෙයක්.
1882 හදන්න ගත්ත මේ ගොඩනැගිල්ල මේ බිල්ඩින් එක. දැන් මේක පල්ලියක්. බලන්න කොහොමද කියලා උසි. මේක වැඩ කටයුතු තාමත් වෙනවා. කතාවක් තියෙනවා ඊජිප්තුවේ පිරමීඩ හදන්න ගත වුණ කාලයට වඩා වැඩි කාලයක් මේක හදනවා කියලා. ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ මේක. කියන්න හිතෙන්නේ නැහැ. කියලා හිතෙන්නේ නැහැ කියන්නේ කියලා එක නිම කරන්න බෑ. මේකේ ලස්සන මේ පේන දේ. මේක ඇතුළට යන්න මම හිතන්නේ ටිකට් ගන්න ඕනේ ඔන්ලයින්. අපි ටිකට් ගත්තේ නැහැ. ඇතුළට යන්න පුළුවන් කමක් තියෙනවද නැද්ද කියලා බලලා ඉස්සරහට තව යන විදියට හම්බෙන්න. සග්‍රාදා ෆැමිලි එක ළඟ තමයි තාම ඉන්නේ. දේවස්ථානේ ළඟ. මේ අපි ඉස්සලා හිටියේ එක පැත්තක. දැන් අපි ආවේ අනිත් පැත්තට. මේ පැත්ත නම් ටිකක් පරණ පෙනුමට තියෙනවා. අපි මම ඒක දෙන්නත් බලන්න. ඉතින් තමයි තාමත් අපි මේක ළඟට වෙලා කැරකි ඉන්නවා. මෙතනින් මේක බලලා ඉවරනාට පස්සේ ඉස්සරහට කොහෙටද යන්නේ කියලා තාම අයිඩියා එකක් නැහැ. බලමු යන දන මම වීඩියෝකින් අරන් එන්න. සග්‍රාදා ෆැමිලි එක ළඟ ඉඳලා දවල්ට කන්න ඕනේ බඩගිනි. ඒ හින්දා අපි ආවා බාර්සිලෝනා වල ෆේමස් ස්ට්‍රීට් එකට. ඒ ස්ට්‍රීට් එකේ තියෙනවා මේක නිකන් සුපර් මෙර්කාතෝ. ඒ කියන්නේ මේ පොලක් වගේ එකක්. මේකේ නම මේක පේන්නේ නැහැ අවුවට වෙනවා. ලා බොකේරියා. මේකේ තියෙන තනිකර කෑම වර්ග තියෙන්නේ. අපිට ඕන විදිහට ලස්සන විදිහට හදලා කෑම දෙනවා. මම පෙන්නන්නම්. ලා බොකේරියා නේ මේකේ නම. ලා බොකේරියා. ඕකේ. ලා බොකේරියා බලන්නකෝ කොහොමද කියලා පටන් ගැනීමෙම තියෙන විදිය. කොහොමද පළතුරු? යන් අපි යමු ඉස්සරහට. අපි ඉස්සරහට යමු ටික. බලමු ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. යන්න වෙන ජුජුස් තියෙනවා. No sugar, no milk. තනිකර ස්වීට් වර්ග වෙන බිසි සෑහෙන මිනිස්සුයි සෑහෙන සෙනගක් ඉන්නවා. අද සඳුදා දවසක් වෙලක් සෑහෙන සෙනගක් ඉන්නවා මේක ඇතුලේ. සෑහෙන කෑම වර්ග තියෙනවා. ඒ කියන්නේ හැමදේම වගේ තියෙනවා මේක ඇතුලේ. ඒක පොලක් ඇතුලේ ඒ වෙලේ හදලා දෙන කෑම තියෙනවා. මාළු වර්ග, එළවලු, පළතුරු, ස්වීට් වර්ග ඒ හැමදේම තියෙනවා මේක ඇතුලේ. ලා බොකේරියා.
සීෆුඩ් වලට ආස කට්ටියට ආස කෙනෙක්ට නම් නියම තැනක් තමයි මේක. රෙකමන්ඩ් කරලා කියන්නේ සීෆුඩ් වලට අනිකර තියෙන දේ. දැන් අපි මෙයා ඔයා මොකද්ද ගන්න යන්නේ? මෙයා ගන්න යනවා මෙන්න මේක. මේකේ තියෙනවා පාලිෂි මාළු තියෙනවා, ඉස්සෝ තියෙනවා, දැල්ලෝ තියෙනවා. මේක මොකක්ද කියලා අපි අතට අරගෙන බලමු. කකුට්ටෙක් වෙන්න ඕනේ මම හිතන විදියට. Hello, sir. Bestseller seafood, hello, Manila. And saldo pa po. Hola, 10 euros, sir. Una plato. Gracias po. අපි දවල්ට කන්න ගත්තා මෙන්න මේක. නිමෙසි කන්න. කාලා බලලා රහ කියන්නේ කොහොමද කියලා? උණුයිද? මේකෙන් ගන්න. කුඩා ගන්න. මේ වටලා හල්ලන්න බෑ හරි. හොඳයි රාජ. නියම රහයි. මම වගේ සීෆුඩ් ලවර් කෙනෙක්ට නම් නියම තැන. අපි බලමු මේකද තව තැන් තියෙනවා. ඉස්සරහට ඇවිදින්න ඇවිදලා පෙන්නන්න මොනවද තව තියෙන්නේ. අපේ කට්ටිය වැඩේ දෙන ගමන් ඉන්නේ. තනිකර කෑම වර්ග තමයි ඉතින් තියෙන්නේ. යමු ඉස්සරහට බලමු තා. ඉන්නේ සීෆුඩ් එකට වැඩේ දුන්නා. ඒක මාර වරහක්. මේ වා කන්නේවා? ඔව් ඒක. මේකත් ගන්න. ahonade අපි ආවා මේ තව තැනකට. කොහොමද මේ දෙහාට කියලා අපි මේ 10 දෙනෙක් විතර කන්න පුළුවන් රෝල්ස් වගේ තියෙනවා මෙතන. මම පෙන්නන්නම්කෝ රෝල්ස්. ආයේ රෝල් එකේ සයිස් එක යෝධයන්ට කන්න වගේ හදපු රෝල්ස් වගේක් තියෙනවා මේක. හරිද? මම පෙන්නන්නම්. එතන පොලිමේ ඉන්නවනේ කට්ටිය මේ රෝල්ස් කන්න කට්ටිය පොලිමේ කට්ටිය පොඩ්ඩක් කේට පිට වුණාට පස්සේ බලමු. කොහොමද සයිස් එක රෝල් එකේ? දවස උනත් කන්න පුළුවන් සයිස්. ඒක ඇවිල්ලා තෙරියාගේ චිකන්. යාච්චේ. ඒක ඇවිල්ලා තෙරියාගේ චිකන්. ඊළඟ මම ගත්තා බතල චිප්ස් එකක් ගත්තා කලවන්න. ස්වීට්. ඒකත් රහයි. එහෙනම් මේ ටික කාලි කරලා එතනට හම්බෙන්න. මේක කන ගමන් බොන්න මොනවාරි එකයි ගත්තා passion fruit drink එකක්. නියම passion රහ එනවා. මේකත් දීලා මේකත් කාලා කරලා.
Empty, okay? Please. කාලා ආවා මේ මොකක් හරි පළතුරක් කන්න. හම්බුණා මොකක්ද කියලා බලන්න. Change for 20 to 5. හම්බුණා ඩ්‍රැගන් ෆෘට්. Please. කාලා බලමු. මොකද Thank ගත්තේ? you. Thank you. බලමු ගත්තේ මොකද කියලා. Hola. කාලා බලමු රහ කොහමද කියලා. මම කකා අපි යන් ඉස්සරහට. Rasanya deh. අපි කෑවා සෑහෙන දෙලුම් තියෙනවා. සෑහෙන පළතුරු වර්ග කන්න බොන්න එන්න නම් මේක නියමයි. Balik. Ah, iya, may panagalan. Kaya mahal. දස්සබු කෑල්ලක් කෑව නියමයි. කුබරි. අපි එක්කන චූරෝස්ත මොනවද කන්න ඕනේ කියලා කියනවා. මොනවද චූරෝස් මේවද? මේවද? Dan kan hewan. කන්නේ දැන් කන්න ඕනේ කියන හිටියේ. Eh, papi වෙන කඩේකින් කම් හවස් එක. Ini rasanya deh. පොඩ ඇඹුල් කසකසට වගේ හැපෙනවා ඒක. අපි පෙන්නන්නද නියමටම කොමඩුයි ස්ට්‍රොබෙරි. ඔන්නම තමයි මේක ඇතුලේ තියෙන්නේ. අපි දැන් ඕම් යනවා මෙතනින් එළියට යන්න ඕනේ. තව බෝට් රයිඩ් එකක් තියෙනවා. බෝට් රයිඩ් එකට පුළුවන් ඒද ටයිම් කොහොම වේද කියලා දන්නේ නැහැ. යන්න ඕනේ අනිවාර්යෙන්ම යන්න ඕනේ තැනක් තියෙනවා. මේ ස්ටෝ එකට යන්න ඕනේ බාර්සිලෝනා ස්ටෝ එකට යන්න ඕනේ. ස්ටෝ එක ඇතුලේ පොඩක් බලන්න ඕනේ. කැම්ප් නව් එකට යන්න කියලා හිටියේ. මට කැම්ප් නව් එකට යන ටයිම් මදි. බලමු හෙට අනිත් එක කැම්ප් නව් එක බලන්න බෑ. හෝම් ග්‍රවුන්ඩ් එක ඒක කන්ස්ට්‍රක්ෂන් වැඩ හින්දා මේ ඇතුළ බලන්න දෙන්නේ නැහැ කියලා කියනවා. ඒ හින්දා කොහොම වෙයිද දන්නේ නැහැ. බලමු. දැන් මෙතනම එහා පැත්තේ තියෙනවා ස්ටෝ එක. මේ ස්ටෝ එකට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. මොකද යන් මාත් එක්ක බාර්සිලෝනා බාර්කා ස්ටෝ එක බලන්න. කෙවින් ඇවිදගෙන අපි ආවා කොතනටද? මේ මොකද්ද? බාර්කා බාර්සිලෝනා ටීම් එකේ මෙගා ස්ටෝ එකට ඔෆිෂියල් ස්ටෝ එකට ඇවිල්ලා ඉන්නේ. අපි යමු ඇතුළට ගිහලා බලමු. ඔෆිෂියල් ස්ටෝ එකේ ඉන්නේ මාර සෙනගක් ඉන්නේ. මේක මාර සෙනගක් ඉන්නේ මේක ඇතුලේ. අලුත් කිට් එක කොහොමද අලුත් කිට් එක? සෑහෙන නැඳුම් තියෙනවා. මේක උඩටත් යන්න බෑ. උඩ ගිහලා බලමු. Yeah.
බාසිලෝනා ස්ටෝර් එක ඇතුලේ ඉන්නේ. මම හොයන ටී-ෂර්ට් එක හම්බුන්නේ නැහැ හැබැයි. තියෙන්නේ අලුත් එඩිෂන් එක. මල් බැලුවේ? බලන්න කනේ. හා? අපි යනවා ඉස්සරහට ඇවිදගෙන බාසිලෝනා ස්ටෝර් එකට ගියා හම්බුන්නේ නැහැ. මම හොයපු ටී-ෂර්ට් එක හම්බුන්නේ නැහැ. ඒ හින්දා අපි යමු ඉස්සරහට. දැන් අපි යනවා බෝට් රයිඩ් එක කොහොමද කියලා බලන්න. ටයිම් එකට ය아가න්න පුළුවන් වුණොත් බෝට් රයිඩ් එකේ යනවා. බෝට් රයිඩ් එකේ යන අතරතුර එන්න. අරගෙන අපි යනවා ඉස්සරහට. දැන් කාලා කරලා බාසිලෝනා ස්ටෝර් එක පැත්තේ රවුමක් දාලා ඒක පැත්තේ ගියා. මට හරියට මම හොයපු ටී-ෂර්ට් එක හම්බුන්නේ නැහැ. දැන් බලනවා ඩියුටි ෆ්‍රී එකෙන් හරි බලන්න ඕනේ. ඩියුටි ෆ්‍රී එකේ තිබ්බා ඒක. මං හිතන් හිටියේ මේකේ තියෙයි කියලා. මේකේ තිබ්බේ නැහැ කියලා. දැන් ආවා අපි බෝට් රයිඩ් එක යන්න. බෝට් රයිඩ් එක ඉන්නවා. ටිකට් ගන්න අපි යන්නේ මෙන්න මේකේ. මෙන්න මේ බෝට් එකේ පැයක් යනවලු. සිටි එක කවර් වෙනවද කොහොමද කියලා හරියට දන්නේ නැහැ විස්තරේ. කොහමරි පැයක ටුවර් එකක් තියෙනවා. ඒක යන්න කියලා හදන්නේ. පටන් ගන්නේ 6ට. මේකෙන් ඉඳලා බෝට් එකේ රවුමක් ගිහලා බලමු. බෝට් එකට නගින ගමන් ඉන්නේ. හොඳයි. මම හිතන විදිහට බෝට් එකේ උඩ යන එක හොඳ විව් එකක් තියෙනවා. මේ පැත්ත අයිනෙන් යන්. මේ පැත්ත අයිනෙන් යන්. බෝට් එකට නැගලා ඉන්නේ. කැප් එකක් දාගත්ත අමාරුයි මේ අවුව වැඩි. මේ සන්ග්ලාස් එක දාගත්තම ලස්සන පේනවා. සන්ග්ලාස් දෙක දාගෙන හරියන්නේ නැහැ බලන්න බෑ. බෝට් එක මෙතනින් ස්ටාර්ට් කරලා මේ රවුම යද්දි ආයෙත් නම් එතකන් ඉන්න. අපි බෝට් රයිඩ් එක ස්ටාර්ට් කරා. ඉස්සරහට යනවා. මේක කොහෙන්ද යනවා? කොච්චර දුරක් යනවද දන්නේ නැහැ. පැයක් යනවා. පැයක කාලෙක බෝට් රයිඩ් එකක් තියෙන. අපි ඉස්සරහට ගිහලා බලමු.
බෝට් රයිඩ් එක ඉවරයි. අපි ආවා. අල්ලෝ. මෙන්න මේ බෝට් එකේ ගියා. දැන් ලොකු ටුවර් එකක්. ගිහිල්ලා ආවා අපි. දැන් කොහෙටද යන්නේ කියන එක තාම අයිඩියා එකක් නැහැ. බලමු. දැන් මාළු බලන්න යන්නේ මින්මැදුරක් තියෙනවා බලන්න යන් කියලා කියනවා. මෝ කළු වෙලා තියෙනවා කළු විල්ලක් මේ දවස් දෙක තුනට නියමටම මින්මැදුරක් බලන්න මින්මැදුරක් තියෙනවා කියලා කියනවා මේ ළඟ ඒක බලන්න යනවද මොකද කරන්නේ මින්මැදුර බලන්න යනවා මාළු බලන්න යනවද නිමේෂින මාළු බලන්න යන්න ඕනේ ලුවන්නේ ඒකයි තියෙන ප්‍රශ්නේ දැන් මාළු බලන්න හරි නම් බලමු ඉස්සරහට හරිම මහන්සි දැන් උදේ 10 ඉඳන් මේ ඇවිදින්නේ මේ 10 ඉඳන් ඇවිදිනවා 4 වටේ හරිම අමාරුයි කමන්නේ බේත් යනවා මේක ඉතින් ලොකු වටිනා ගමනක් නිසා අපි යනවා එහෙනම් බලමු ඉස්සරහට ගිහිල්ලා මොකද කරන්න කියලා මින්මැදුර බැලුවොත් ඒකත් මාර ලස්සනයි ඒක ඉන්න ලස්සන මාළු ඉන්නවා ඒකත් වීඩියෝ කරලා මේකට මැට් කරන්නම් ඒ මැට් කරන්න ඔව් මේකට මැට් කරන්න ඉස්සෙල්ලා කිව්වනේ අපි මින්මැදුරක් බලන්න යනවා කියලා මාළු බලන්න යනවා කියලා බලන්න යන්න හම්බුන්නේ වෙලාව මදි වුණා ඒ හින්දා අපි එහෙම එක බලන්න ගියේ නෑ ඒක බලන්න යන්න නැතුව ආවා මේ අපි අද උදේ ඉඳන්ම කතා කරපු ගෘහ නිර්මාණ ශිල්පියා ඉන්නේ අන්තෝනියෝ ගවුදි අන්න එයාගේ ගේ බලන්න ආවා එයාගේ ගේ තියෙනවා මේ එතන අපි ආවා එයාගේ ගේ බලන්න බත්ලෝ ගවුදි ඒකේ නම දාලා තියෙන්නේ බත්ලෝ ගවුදි කියලා ඒක පොඩ්ඩක් තව ටිකක් රෑවිදි තමයි ලස්සන මේකේ ලයිට් දානවා මේකේ ගොඩක්ම මේ අර අපි පාක් දෙගුවල් එක බැලුවේ ඒ වගේම ටයිල් කැට වලින් හදලා තියෙන ලස්සන ඩිසයින් එකක් එක්ක ලස්සනටම තියෙන එක තැන ටිකක් රෑ වෙන්න ඕනේ ඒක තව ලස්සන බලන්න අපි බලමු මෙතන හවස් වෙනකන් හිටියොත් ලයිට් එක්ක එයාගේ වීඩියෝ එකක් අරන් එන්න නැත්නම් දැනට මෙහෙම බලා ගන්න. එන්න මේක තමයි අපි දැන් ළඟට යක්කය. යාවා. මෙන්න මේක තමයි අපි අද උදේ ඉඳන් කතා කරපු අන්තෝනියෝ ගවුදිගේ ගෙදර කාසා බත්ලෝ ගවුදි මේක ඇතුළ බලන්නත් පුළුවන් හැබැයි මේ වෙලාවේ අපි ඇතුළ බලන්න යන්නේ නැහැ අපිට වෙලාව මදි ට්‍රේන් එක ගන්න ඕනේ හොටෙල් එකට යන්න ඒ නිසා බලමු අපි අතන තව ටිකක් වෙලා ඉන්නවා මේක ලයිට් දැම්මම මාරම ලස්සනයි ඒ ලයිට් දාන ටයිම් එක වෙනකම් මෙතන හිටියොත් තව වීඩියෝ එකක් අරන් එන්න ඒත් එක්කම අපි ඉස්සරහට ජය වේවා අපි කණ්ඩ කෑම බීමත් අරගෙන දැන් තමයි රූම් එකට ආවේ. ඉතින් අද දවස හරිම මහන්සි. පේන්නේ නැහැ කළුවරයි කළු වෙලාද මන් දන්නේ. අද දවස හරිම මහන්සි. අද ඇවිද්දා අපි අද උදේ ඉඳලා ඇවිදින එකමයි කරේ. අපි ඇවිද්දා ලස්සන තැන් ගොඩාක් බැලුවා. කට්ටිය මම හිතනවා ආස වෙයි කියලා බලන කට්ටිය දකින කට්ටිය ආසිතේ කියලා මම හිතනවා. ගොඩාක් ලස්සන තැන් වල ඇවිද්දා. මෙච්චරලා වීඩියෝ එක බලන් හිටියේ ඔයාලට ගොඩක් ස්තුතියි. එහෙනම් ආයේ මේ වගේ ලස්සන වීඩියෝ වලින් ඉස්සරහට හම්බෙමු. එතකන් ඔයාලට ජය වේවා. මතක ඇතුව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් එතකන් ආයේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ජය වේවා. ගිලෙන්න. අමතකුණානේ ලයිව් එක ඉවර නෑ.
අපි අද අපේ මේ දෙවෙනි දවසේ අපි දවස් 3කට ආවේ මේ ස්පාඤ්ඤ බාසිලෝනා අපි ඇවිද්දා. දවස් 3ක් හෙට අපි අන්තිම දවස. හෙට උදේට අපි තව තැන් දෙකකට යන්න හිතාගෙන ඉන්නවා. කොල්ලෝ ගොඩාක් කැමති තැනකට කොල්ලෝ ආසම කරන මෙහි තියෙන සුපිරිම ප්ලේස් එකකට කොල්ලෝ ලව් කරන ප්ලේස් එකට යන්න හිතාගෙන ඉන්නවා. එතනට යනවා. ඒත් එක්කම අපි හෙට ආයේ ඉතාලි බලා යනවා. ඉතාලියට යනවා. නාපෝලියට. ඒ වීඩියෝ එක අරන් එන්නම්. ඒ කියන්නේ තුන්වෙනි වීඩියෝ එක මේ සීරීස් එකේ ස්පාඤ්ඤ එකේ තුන්වෙනි වීඩියෝ එක අරන් එනවා. ඒක එතකන් කට්ටියට ජය වේවා.